සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. අද මම ගෙනාවේ CAL කියන එක. CAL. මේකත් අලුත් platform එකක්. ස්ථිර තැන්පත් දාන එක වගේම සහ treasury bill දාන එක වගේම මේ CAL කියන එකත් තියෙනවා treasury bill අපිට ගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ වසර ගොඩක් ප්‍රසිද්ධයි unit trust කියන එක. ඉතින් ඒකට උතර CAL එකත් ඒ අතර නම කියවෙනවා unit trust වලදී. ඉතින් මම ඒ නිසා මුලින්ම මේ ඔයාලට CAL ගැන විස්තරයක් තමයි අද පොඩිකට කරන්නේ කොහොමද account එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් සහ මමත් දැන් CAL එකේ account එකක් හදන්න දාලා තියෙන තාම ඒක මගේ approve වෙලා නැහැ. මම ඉතින් approve වුණාට පස්සේ ඔයාලට විස්තර කියන්නම් කොහොමද මේක invest කරන්නේ කියලා. මේකත් ගොඩක් ආරක්ෂිත මහ බැංකුව යටතේ ලියාපදිංචි එකක්. ඉතින් මුලින්ම අපි CAL වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකේදී මුලින්ම account එකක් හදාගන්න ඕනේ. ඒකට මෙතන තියෙනවා sign up කියලා බටන් එකක්. ඉතින් මේ sign up එක ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාලගේ identity number එක මුලින්ම එකතු කරන්න ඕනේ. identity number එක එකතු කරන්න පුළුවන් නැත්නම් මෙතන ඉතලෙ BRN එකක් තියෙනවා නම් ඒක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් මොකක් හරි දීලා next බටන් එක ක්ලික් කරාට පස්සේ තව මෙයාලා විස්තර පොඩි විස්තරයක් අහනවා. දැනට මම register වෙලා තියෙන නිසා මම ඔයාලට මගේ account එකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද මේක තියෙන්නේ කියලා. එහෙම ඔයාලට account එකක් තියෙනවා නම් මෙතන ඔයාලගේ identity number එක හරි email address එක හරි දීලා password දීලා මෙතනින් කෙලින්ම sign in වෙන්න පුළුවන්. sign in වුණාට පස්සේ මේ වගේ තමයි ඔයාලට පේන්නේ කොහොමද කියලා dashboard එක. මේකෙදි මෙතන තියෙනවා equities, unit trust fund, treasury සහ external assets කියලා. ඊළඟට dashboard එකේ වගේ මෙතන විස්තර වගේක් තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මම මෙතන මේක CAL එක භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ unit trust funds වලට. ඉතින් ඒකෙදි මෙතන මම දැනට ඒක සඳහා application එක මම මෙයාලට submit කරලා දෙන්නේ. තාම මගේ approval නැති නිසා මේ වගේ තියෙන්නේ. ඉතින් ඔයාලට register වෙන විදිය මම screenshot වගේක් මම අරගෙන තියෙනවා register වෙන විදිය මුලින්ම. ඉතින් මම මේක ඔයාලට පැහැදිලි කරන්න කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී පළවෙනිටම වෙන රෙජිස්ටර් වෙනකොට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. මේකදී ඔයාලගේ ජෙන්ඩර් ඊළඟට ඔයාලා මිස්ටර් ඕ මිසිස් ඊළඟට ලාස්ට් නේම් එක ඊළඟට ඔයාලගේ මුලපුරු සමග නම දාන්න ඕනි. මුලපුරු විතරක් ඉනිෂියල් තියෙන්න දන්නවා. ඉතින් ඊළඟට ඔයාලා සම්පූර්ණ නම වාස ගමන් නැතුව ලාස්ට් නේම් එක නැතුව එකතු කරන්න ඕනි සම්පූර්ණ නම. ඒ වගේම උපන්දින ඊළඟට නැෂනලිටි කියන ජාතිකය ඊළඟට ජාතික හැඳුනුම්පත නිකුත් කළ දිනය NIC date එක ඉෂුව කරපු දිනය tax file number එකක් තියෙනවා නම් ඒ number එකත් එකතු කරන්න ඕනේ. ඉතින් ඊළඟට අපි next button එක click කරාම මෙතන contact details එකතු කරන්න. එතකොට ඔයාලට mobile number එකක් තියෙනවා නම් ඒ number එක ඊළඟට email number එක email address එක ඉතින් එහෙම නිවැරදිව තහවුරු කරනවා මෙතන පොළපාට හරිලක් නම් කරනවා. තව අමතරව ඔයාලගේ ජන්ම දුරකථන නම්බරයක් තියෙනවා නම් ඒකත් එකතු කරන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ ඇඩ්‍රස් එක මේ විදිහට line 1 line 2 කියලා එකතු කරලා නගරය ඊළඟට postal code එක මේක ගොඩක් අය දන්නවා කොහොමද එකතු කරන්නේ කියලා. ඔයාලගේ Google එකේ post office එකේ නම ගහුවට පස්සේ ප්‍රදේශය ගහුවට පස්සේ postal code එක එනවා. ඒ වගේම දිස්ත්‍රික්කය රට ඊළඟට ඔයාලා permanent address එක මොකද ඉන්නේ කියලා අහනවා. ඊළඟට ජාතික හැඳුනුම් ID number එක identity එකට අදාළව permanent address එක කොහොමද කියලා අහනවා. ඒක ඊළඟට ඒක ඊට පස්සේ ඊළඟට එනවා employment details. ඒ කියන්නේ ඔයතන වැඩ කරනවා නම් හරි නැත්නම් ස්වයං රැකියාවක් විදිහට හෝ මොකක්වත් ජොබ් එකක් කරන්න නැත්ද කියලා විස්තර කියන්න කරගන්න. වැඩ කරනවා වැඩ කරන තැන විස්තර දාන්න පුළුවන්. ඔයාලා ස්වයං රැකියාවක් කරනවා ඒ ගැන විස්තර ජංගම දුරකථන අංක ඊළඟට email address ඒ වගේ විස්තර ටිකක් මෙතන අහන්නේ. ඊළඟට අපි ඒකට ගියාට පස්සේ මෙතන bank details අහනවා. ඒකේදී ඔයාලා අපි බැංකුව එයාලගේ එකතු කරන්න ඕනේ අපේ බැංක එකක්. ඒ බැංක් එකෙන් තමයි මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න තියෙන්නේ. ඒ නිසා බැංකුවේ නම, බ්‍රාන්ච් එකේ නම, account type එක, saving ද current ද කියන එක, ඊළඟට account number එක, currency එක AKR ඊළඟට ඔයාලා බලාපොරොත්තු වෙන investment එක
ලක්ෂයට අඩුවෙන්ද ලක්ෂයට වඩා වැඩිද ඒ වගේ මේ ඉතාලි ක්ලික් කරලා බලන්න පුළුවන්. ඊළඟට මෙතන නම් මම මේ තියෙන එක මේ විදිහට දැම්මා බෑන්ක් ට්‍රාන්ස්ෆර්. ඊළඟට ඔයාලට සල්ලි හම්බෙන්නේ කොහෙන්ද කියලා දාන්න තරම්. ඉතින් මේක ෆැමිලි රෙජිස්ටර්ස් වලින් එකට දාන්න පුළුවන්. ඊළඟට මේකට අපි පර්මිෂන් දෙන්න ඕනේ ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ වගේම ඔයාලා US පර්සන් කෙනෙක් නැත්නම් මේ ගැන විස්තර ටිකක් අහනවා. ඊළඟට ගියාම තව අමතර විස්තරයක් විදියට ඔයා කොහොමද ඉන්නේ රෙසිඩන්ස් එකේ දෙමාපියත් එක්කද නැද්ද කියන එක ගැන ඊළඟට ඔයාලා ඩුවල් සිටිසන් තියනවද කියලා දිත්ත පුරුෂ භාවය ගැන අහනවා. ඊළඟට මෙතන තියෙනවා කනෙක්ටඩ් බිස්නස් ගැන තවත් වෙනත් ඔයාලා බිස්නස් ගැන තියෙනවද කියලා අහනවා. ඊළඟට මේ වගේ නම් සාමාන්‍යයෙන් ඔකට දාන්න රිලේෂන්ෂිප් එකක් තියනවද කියලා ඔය කීක අය සමග ඊළඟට ආදර ඉන්වෙස්ට්මන්ට් මෙයාලගේ තියෙන ඒවා ගැන බැලන්ස් ෆන්ඩ් ට්‍රේඩින් ෆන්ඩ් medium risk deposit and gift fund corporate treasury fund මේකේ කැමති නම් ඔයාලට මේවා එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ පහළ තියෙන ටික නම් කොහොමද ඩිෆෝල්ට් එන ඒවා ඉතින් මේවා හරියටම වදී ඔයාලා ඉන්න වැඩි හිතන්න යන්න නැතුව ඊළඟට අපි ඊළඟට ගියාට පස්සේ මෙතන තමයි වැදගත්ම දේ. මෙතන ඔයාලගේ ජාතික ඇඳුම පතේ ඉස්සරහ ෆොටෝ එකක් සහ පිටිපස්ස ෆොටෝ එකක් එකතු කරන්න ඕනේ. ඊළඟට බිලින් ප්‍රූෆ් වලට ඔයාලා බිලින් ප්‍රූෆ් එකක් එකතු කරන්න ඕනේ. ඔයාලා ඩෙන්ටිටි එකේ නෙමෙයි නම් වෙන තැනක නම් ඉන්නේ. ඒ කියන්නේ සමහර අය ඩෙන්ටිටි නකට අනුව නෙමෙයි ස්ථිර පදිංචිය තියෙනවා නම් අන්න ඒ වගේ පදිංචි ප්‍රශ්න තියෙනවා නම් බිලින් ප්‍රූෆ් එකක් එකතු කරන්න ඕනේ. ඒක ලයිට් බිලක් සාමාන්‍යයෙන් හෝ ජල විදුලි ජලය බිල්පතක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒක අවශ්‍යද නැද්ද කියලා එයාලා කතා කරලා බහ කරගන්න පුළුවන්. ඊළඟට බැංක් ස්ටේට්මන්ට් එකක් නම් අනිවාර්යෙන් සබ්මිට් කරන්න ඕනේ. එතකොට ඒකෙදි බැංකු පොතේ මුල පිටුව ෆොටෝ එකක් තමයි මෙතන ඇඩ් කරන්න තියෙන්නේ. හරි ඇඩ් වුණාම හරි ලකුණු වැටෙනවා. ඉතින් මේකෙදි ඩෙන්ටිටි තියලා තියෙනවා. මෙයාලා හරියට ෆොටෝ එක පේන විදිහට තමයි ඩෙන්ටිටි ෆොටෝ එක ගහන්න ඕනේ. මේ වගේ දෙපැත්තෙන් කැපිලා වෙන්න බෑ කියන තමයි මෙයාලා කියන්නේ. ඒ වගේම බොද වෙලා තියෙනවා නම් ඒකත් හරියන්නේ නැහැ. ඉතින් මෙතන ඉස්සරහා ඩෙන්ටිටි ඡායාරූපය සහ මේ පැත්තට පිටිපස්ස ඩෙන්ටිටි ඡායාරූපයක් තමයි යාලා ඉල්ලන්නේ. ඉතින් මේක දීලා ගියාට පස්සේ මෙතන තියෙනවා ඔයාලගේ ඩෙන්ටිටි සහ ඔයා සහ ඔයාගේ බැංකු පොතේ විස්තර තහවුරු කරගන්න වීඩියෝ ක්ලිප් එකක් එයාලා ඉල්ලනවා. මෙතන තියෙනවා watch the demo video කියලා. මේක ඩෙමෝ වීඩියෝ එකක් කොහොමද ඒක කරන්නේ කියලා මේ වීඩියෝ එක බලලා කියන්න පුළුවන්. මේකට ඔයාලට වෙබ් කැමරා එකක් සහ මයික් තියෙන්න ඕන අනිවාර්යෙන්. ඒකට සාමාන්‍ය ඔයාලා මොබයිල් ෆෝන් එක පාවිච්චි කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් නම් ලොගින්. ඉතින් මෙතනදී මේ වීඩියෝ එක නරඹලා මෙතන ස්ටාර්ට් ක්ලික් කරාට පස්සේ මට ඒක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් මම දාගත්තේ නැහැ. මේකෙදි තියෙන්නේ ඔයාගේ ඩෙන්ටිටි ඉස්සරහා පැත්ත සහ පිටිපස්ස පැත්ත පෙන්වන්න ඕනේ. ඊළඟට ඩෙන්ටිටි නම්බර් එක කියන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ බැංකු පොතේ මුල පිටුව පෙන්වන්න ඕනේ. මේ වීඩියෝ එකට තප්පර 30ක් ඇතුළත තමයි ඒක පෙන්වන්න ඕනේ. ඊළඟට එයාලා ස්ක්‍රීන් එකේ නම්බර් එකක් පෙන්වනවා. ඉලක්කම් 4ක ඉලක්කම් 4 මොනවද කියලා වීඩියෝ එකට කියන්න ඕනේ. අන්න මේ වීඩියෝ එකක් තමයි තප්පර 30ක් ඇතුළත රෙකෝඩ් වෙනවා. ඉතින් ඔයාලට ඒක බලන්නත් පුළුවන් හරිද වැරදිද කියලා. ඒක අඩුපාඩු තියෙනවා නැවත සැරයක් මේ වීඩියෝ එක කරන්න පුළුවන්. ඒ වගේම ඒ වීඩියෝ එක ඔයාලා අඩුපාඩු තියෙනවා නම් අලුතෙන් කරලා නැවත සැරයක් සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. එච්චරයි මේකේ තියෙන්නේ account එකේ application එක හදාගන්න. ඉතින් මේක ලිට්‍රස් වලට නම් මේක රෙජිස්ටර් වෙන්නේ. රෙජිස්ටර් වුණාම තමයි මේ විස්තර ටික ඉල්ලන්නේ. ඉතින් ඊළඟට මෙතන මේ වගේ එකක් අන්තිමට මම සබ්මිට් කරන්නද කියලා. ඉතින් ඔයාලා මේක සබ්මිට් කරාට පස්සේ එයාලා දවස් 3ක් හෝ 4ක් ඇතුළත අපේ යුනිට් ට්‍රස්ට් account එක එයාලා හදලා දෙනවා. ඉතින් මේක තමයි channel එකේ යුනිට් ට්‍රස්ට් account එකක් හදාගන්න method එක. ඉතින් මගේ account එකක් තාම මගේ හැදෙන්න දාලා තියෙන්නේ. මගේ හැදුනට පස්සේ කොහොමද ඔයාලට පේන්නේ කියලා මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගෙනනවා. දැනට මගේ කැල් account එකක් විතරයි දැනට තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි කැල් account එක ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් බලමු කොහොමද කියලා අපි යුනිට් ට්‍රස්ට් එකකින් අපේ තියෙන මුදල් වලට අමතර ආදායමක් හොයාගන්න කියලා. ඉතින් අද වීඩියෝ මම මෙතන ඉවර කරනවා. ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම සුබ දවසක්.